ගන්න නැහැ. හරි හරි අවුල නැහැ. මේ සර්ච් config tool කියලා තියෙන්නේ. හරි. මේක මේ විදිහට සර්ච් කරනකොට ඉන්ටර්නෙට් එකේ මේක ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා. හරි. ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරලා ඔයා කැමරාවයි ඒ කියන්නේ POE නේ POE ස්විච් එක ගහලා කැමරාවයි රවුටරෙයි මොනිටරෙයි තුනම කැමරාව රවුටරේ මොනිටරේ තුනම මැෂින් එක මැෂින් එකේ ලැප් එකට කනෙක්ට් කරන්න මේ PC එකට. හරි. කනෙක්ට් කරලා මේක ඇප් එක ඕපන් කරාම ඔයාගේ TND කැමරා ඔක්කොම ටික මෙතන ගහලා දෙනවා නම් කැමරා ටික පල්ලෙහාට එනවා. ඊට පස්සේ ඔයා කැමරාවට ඩබල් ක්ලික් කරාම කැමරාව ගිහිල්ලා මෙන්න මේක ඕපන් වෙනවා. හරිද? ඕපන් වුණාට පස්සේ මේ මෙන්න ඕපන් වෙනවා. ඩබල් ක්ලික් කරාම. ඊට පස්සේ ඒකේ අර යූසර් නේම් එකකුයි පාස්වර්ඩ් එක දාලා කැමරාව ඇක්ටිව් කරගන්න. හරිද? මම අර කරේ ඇක්ටිව් කරගත්ත යූසර් නේම් එකේ පාස්වර්ඩ් එක දැම්මා වගේ. හරි. යූසර් නේම් එක ඇඩ්මින් කියලා ඉන්නේ පාස්වර්ඩ් එක තමයි ඔයාලට දාන්න වෙන්නේ. ඒ කියන්නේ එකිනෙක කැමරාවට වැඩේ කරන්න ඕන. ඔව්. හා. දැම්මට පස්සේ ඔයාලට මේ ලොගින් වුණාම ලොගින් කියන්නේ account එකක් හදාගත්තට පස්සේ මෙන්න මෙහෙම වෙනවා. ලොග් වෙන්න කියලා. මම ඩබල් ක්ලික් කරාම ඒක උඩ ඩබල් ක්ලික් කරාම එනවා. නැත්තම් මේ IP එක ගහන්න 192 168 1 කියන එක ගහන්න. ඒක වහම වෙනවා. ඊට පස්සේ මෙහෙම ඔයා ඇක්ටිව් කරාට පස්සේ ලොගින් එන්න කියලා තියෙනවා. අපි දැන් මේ මොකද RMS එන්න RMS at 2025 මම දැන් මේක ඉතින් ලොග් වුණා ලොග් වෙනවා. මේ දැන් ප්ලගින් එකක් නැහැ කියලා මම ඒක ඩවුන්ලෝඩ් කරා. නැත්තම් ප්ලගින් එක නැත්තම් මේ මෙතන පෙන්වනවා ප්ලගින් එක. මෙතන පෙන්වනවා ප්ලගින් එක. මේක උඩ ටික් කරාම ඒක ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඔයා ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගෙන ආපහු ඉන්ස්ටෝල් කරගෙන මේ ඔයාලා බලන්න පුළුවන් කැමරා එකයි. නැත්තම් අවශ්‍යම නැහැ. ඉන්ස්ටෝල් කරගත්තාට පස්සේ එකපාරක් ඔහොම කරොත් ඔයාලට ලොග් වෙනවා. හරිද? RMS at 2025. හරි යට තියෙන කෝඩ් එක මල්ලේ වෙනස් ඒක ඕනේ නැද්ද? කොහොමද? අනේ 300ක් වට දෙමු මොකද? කොහෙද? හොයලා. මේ දැන් මම කැමරාව තියෙන්නේ. ලොග්. ඔව් ඊට පස්සේ කැමරාවේ යාට ගිහිල්ලා මෙතන IP එක වෙනස් කරගන්න අපි සාමාන්‍ය වාට IP කීයක් දන්නේ? එක තියෙනවා කීයක් දන්නේ? 100 කින් දාන්නද? 100 කින් දාන්න. ඒක 100 කින්. දාලා සෙට් කරලා බලමු. එතන ඇඩ් කරන්න තියෙන්නේ කවුරුද? ඔව් එකක් තියෙන්නේ. ඇඩ් කරලා ඇඩ් වෙලා තියෙන්නේ. පාස්වර්ඩ් එක ගන්න ඕන මෙතන ඊට පස්සේ RMS සිම්පල් නේ තියෙන RMS at 2025. මම අර නැති ටික මේකට ටයිප් WhatsApp එකෙන් ටයිප් කරලා දාන්න නේද? ඒ ප්‍රොටෝකෝල් එක මම වෙනස් කරන්නේ නැහැ නේද? කොහොමද මම වෙනස් කරන්නේ? මම පාස්වර්ඩ් එක දෙන්න. ආ. දිනෙත් දෙන්නේ.
බැටරි නම් අවුල් එකේ. අයියේ හයි ටිකට අවුල ගන්න කිව්වා තීරුවකට මේ මොඩල් දෙකක් තියෙනවා ඒ දෙකෙන් මේ අයි SP එකකින් දෙකකුයි SUS එකකින් තුනකුයි මේ දෙකේ ඉන්නේ හරි නොයිස් එකට එහෙම දාන්නේ නෑ නෑ අඩු කරන්න ඒ දන්නේ හරි කොලිටියත් අඩු කරන්න ඒ දන්නේ මොකද්ද අපි කිය RMS at 25. ඉතින් කොල වෙන්න ඕනේ නේද? ඔව් කොල වෙන්න ඕනේ බලමු ඔය DVR වල